ආයිබෝන් යාළුවනේ. ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ RTech YouTube channel එකේ ගෙන අලුත්ම වීඩියෝ එකක් එක්කයි. අද වීඩියෝ එක අපි හදන්නේ එලියෙට්‍රා අරගෙන අපේ ආම එක නෙදරයිට් වලට මාරු කරන්නයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා share කරන්න අමතක කරන්නත් එපා කියලායි. ඔන්න අපි ancient city එකට ආවා. ඊට පස්සේ මෙතන ඉන්න ශල්කස්ලා ටික ඉවරයක් කරලා අපි එලියෙට්‍රා ගමු. මුන් ඉවර කරගන්න ඕනේ අපිට ශල්ක බොක්ස් හදන්න. එකෙක් ඉවරයි. මේ මෙතරත් එකෙක් ඉන්නවා කැරට්ටලයක් කාලා උට ගහමු. හරි ඌත් ඉවරයි. මුන් ගහලා මං උඩ ගියා. හරි මෙතන එකෙක් ඉන්නවා ඌත් ඉවරයි. මේ පැත්තේ යක් මේ පැත්තේ ගහනවා ආයෙත් ගොඩක් ඈතට ගියා ඉක්මනට යක්. හරි මූටත් ගහමු. ඔන්න එලියෙට්‍රා අපි ගත්තා. හරි අපි එහෙනම් වර්ල්ඩ් එකට යන්න පටන් ගමු. ඊට කලින් මෙන්න මේ මකරෝලුවත් ගමු. තව පොඩ්ඩක් අමතක වෙනවා. ඒක බිමට වැටුණා. මෙතන තියෙනවා ගමු. හරි අපි දැන් ඉක්මනට වර්ල්ඩ් එකට යමු එලියෙට්‍රා පාවිච්චි කළා. ඊට කලින් මෙතනට ආවා. හරි අපි දැන් ඉම්පෝට් එකෙන් වර්ල්ඩ් එකට යමු. හරි දැන් අපි ආවා. දැන් අපි ආයෙත් බේස් එකට අපේ ඊට පස්සේ මෙතන තියෙන බඩු ටිකත් අරගෙන ඩෙදර් එකට ගිහිල්ලා පොඩ්ඩක් ෆ්ලයි කරලා බලමු අපේ එලියෙට්‍රා කොහොමද කියලා. මෙතන හැපි ගාස් කෙඩේ ගාස් කෙනෙක් ඉන්නවා අපිට ගහවි. ඌ අපිට ගහන්න හැදුවා. අපි ඉක්මනට වර්ල්ඩ් එකට උ මෙතන. අපි විලේජ් එකට ඇවිල්ලා චෙස්ට් හදන්න ලී ටිකක් කපාගෙන ලී ටිකක් හැදුවා. ඊට පස්සේ ඒ චෙස්ට් ටික ශල්ක බොක්ස් වලට මාරු කරලා ඒකට අපිට අවශ්‍ය කරන බඩු ටික දාගත්තා. ඊට පස්සේ ලෙදර් ටිකක් ගන්න හරක් ටිකුම් මරලා අපේ එලියෙට්‍රා වලට මෙන්නින් දාගත්තා. ලෙදර් දැන් මේ පොත හදන්න. හරි ඒක අපි shoulders 5 කියලා නම් කරගත්ත අපේ එලියෙට්‍රා එක. අපි ආයෙත් ගියා ලෙදර් එකට. ඒ ගියේ අපේ බේස් එකට එන්න. හොඳයි යාළුවනේ. ඊට පස්සේ අපි මෙතනින් උඩට ගිහින් බලමු කොහෙටද යන්න තියෙන්නේ කියලා. තව උඩට යත හැකි. මම හිතන්නේ මම හිර උඩ ආපහු යමු. පරිස්සමින් හાર્ඩ් භාගයක් ඉවරයි. හරි මෙතනින් අපේ ශල්ක එක අප්ලේස් කරලා ඕන කරන බඩු ටික අරගෙන බෙඩ් ටිකුත් අරගෙන අපි නෙදර් එකට යමු. නෙදරයිට් මයින් කරන්න. හරි ඒකෙන් තමයි අපේ නෙදරයිට් ආම එක නෙදරයිට් වලට හරව ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන බඩු ටික ඇති. මේ ශල්ක වල ඔක්කොම තියෙන්නේ ඇඳන්. හරි ඊට පස්සේ අපි යමු වයි ලෙවල් එක 15ට. ඔව් මෙන්න මෙතන තියෙනවා නෙදරයිට්. මෙන්න මේ ටික මයින් කරගමු. ඊට පස්සේ අපි ඉස්සරහට ගිහිල්ලා තව ටිකක් මයින් කරගමු. මෙතනින් ලාවා එනවා. මම මැරෙයිද දන්නේ නැහැ. හරි එඳ පිපිරෙව්වා. මෙතන නිවාගමු. තව එකක් පිපිරෙව්වා. මෙතනක් තියෙනවා නෙදරයිට්. මේ නෙදර් ස්ක්‍රැප් අපිට හම්බෙන්නේ. හරි මෙතනත් අපි හැරුවා. අපි මේ විදිහට පුපුරන් ගිහිල්ලා නෙදරයිට් ඉක්මනට ගමු. හරි ඊට පස්සේ මෙතනත් පුපුර ගමු. හරි ඒතර නෑ. මම හිතන්නේ මේක අන්තිම එක වේවි. මෙතන පුපුරවමු. හරි මෙතන තව එකක් පුපුරවන්න පුළුවන්. හරි ආයෙත් අපි බේස් එකට ආවා. දැන් මේ ෆර්නේස් එකෙන් මේ ටික පුච්ච ගමු. ඊට පස්සේ ගෝල්ඩ් ටික ගෝල්ඩ් කරගමු. මෙතන ගෝල්ඩ් ටිකුත් මෙල්ට් වෙන්න දාගමු. හරි ඊට පස්සේ මෙතන තියෙන දේවල් ටිකක් ගමු. ඊට පස්සේ අපි නෙදරයිට් ඉන්ගොට් ගමු. ඊට පස්සේ මේ නෙදරයිට් ඉන්ගොට් ගොඩක් හදාගත්තා මම හිතන්නේ 12ක් ඇති වෙයි. හරි ඊට පස්සේ මම මගේ හෙල්මට් එක අප්ඩේට් කරගත්තා. ඊට පස්සේ මගේ ආම එකත් රිපෙයාර් කරගත්තා. ඊට පස්සේ මට XP ඕන නිසා මෙතන උඩ තිබ්බ මේවා ටිකක් මයින් කරලා XP ගත්තා. හරි ඊට පස්සේ මෙතන XP ටික එකතු කරගමු. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ආයෙත් අපේ වැඩේ පටන් ගමු. ආමර් ටික මුලින්ම නෙදරයිට් වලට හරවන්න කලින් මම හෝ එක නෙදරයිට් වලට හරව ගත්තා. ඒක තමයි අපේ වැදගත්ම ආයුධය. ඊට පස්සේ අපේ පිකැක්ස් එකත් නෙදරයිට් වලට මාරු කරගත්තා. ඊට පස්සේ තව සිල්ක් ටච් එකකුත් මම නෙදරයිට් කරගන්නවා. මේකත් නෙදරයිට් කරගත්තා. හරි ඇක්ස් එකත් නෙදරයිට් කරගත්තා. ඔන්න අපේ ෂෝඩ් එකත් නෙදරයිට් කරගත්තා. ඊට පස්සේ අපේ එලියෙට්‍රාත් නෙදරයිට් කරගත්තා. දැන් මම
සම්පූර්ණයෙන්ම cover me in debris කියන enchantment එක ගත්තා. හරි ඊට පස්සේ මෙන්න මේ silk touch pickaxe එකත් netherite වලට මාරු කරගමු. හරි ඊළඟේ වැඩෙත් හරි. ඊළඟට අපිට තව පොඩි දෙයක් විතරයි තියෙන්නේ. මේ තමයි අපේ අමතක වෙච්ච දේ. අපි ටග් ගාලා ගිහිල්ලා ඒ දේ අරන් එමු. ඒ තමයි ඔයාලා කලින් වීඩියෝ එකේදී මගේ නැති වෙච්ච අස්පයා ඉන්නවයි කියලා කමෙන්ට් කරලා තිබ්බා. අපි ගිහින් හොයාගමු. අපි බලමු මේ පැත්තේ තමයි ඉන්නවා කියලා තිබ්බේ ඌ. මේ පැත්තේ අපි ඉදාගෙන හොයමු. ඔව් මූ ඉන්නවා.